අයිබෝන් කියලා පිළිගන්න ඔක්කොම channel එකට මාස දෙකකට විතර පස්සේ අපි ආයෙත් ට්‍රිප් එකක් යන්න plan එකක් දාගත්තා. මේ දවස් ටිකෙන් පොඩ්ඩක් බිසි වෙලා සහ වැස්ස තිබ්බ හින්දා අපි පොඩ්ඩක් ට්‍රිප් මග ඇරලා තමයි හිටියේ. එතන දැන් 6 මාර්ච් විතර තියලාව අපි යන්න පටන් ගත්තා. ඌව පරගම තියෙන ස්ත්‍රීපුර ගුහා සංකීර්ණේ උඩ කැම්පින් එකක් ගහන්න කියලා. වැඩි කතා කර කර ඉන්න වෙලා නැහැ. රැහැ බෝ වෙන්නට මත්තෙන් ගිහිල්ලා අපි අපේ කඳවුරු භූමිය සූදානම් කරගන්න ඕනි. එහෙනම් යමු ඉස්සරහට. ඇත්තටම එන කළුවරයි පරිසරයම මේ සහ මඩ පහ තියෙනවා. ඒ හින්දා යන්න අමාරුයි, ලිස්සනවා. මම මඩේ රුණත් එක්ක එකපාරක් මේ එරිලා තින්නේ. අපි වතුර අරගෙන ගිහපු නැති හින්දා මගදී හම්බෙච්ච වතුර පාරකින් මම අපේ බෝතල් වලට වතුර පුරව ගත්තා. ඔයාලත් මේ වගේ කැම්පින් එකක් හයික් එකක් යද්දි මේ වගේ තැනකින් වතුර ගන්නවා නම් අඩුම තරමේ ඔයාලා වතුර ගන්න තැන ඉඳන් මීටර් 5ක් 10ක්වත් වතුර පාර දිගේ උඩට බලන්න. මොකද සතෙක්ගේ මලකුණක් ඒ වතුරට මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් සතෙක්ගේ වසුරු මොන හරි ඒ වතුරට මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන්. ඉතින් නිකන් සෞඛ්‍ය අවධානමක් ගන්න නැතුව ඔයාලත් මං කිව්වා වගේ අඩුම තරමේ මීටර් 5ක් 10ක්වත් වතුර පාර දිගේ උඩට බලලා වතුර ගන්න. අන්න ඔහොම වගේ පොඩ්ඩක් හරිද? ඔව් බලමු ලයිට් එක දාගෙන. ඔක මේ කප් එක ගලවලා දාමුද ජී? හරියට පැල්ලට අරගෙන කප් එක මේ ගලවන්න. ශබ්ද බද්දෙහි. අද්දය අනිත් ලයිට් එක දාගම් මේ අර කොහොමද නාවට ගියේ අප්පා මේ ඇති හොඳටමනේ නැත්නම් ඕනි නම් අපොඩ මේ අයිනට ගන්න පුළුවන් මට උඩ නගලා ටෙන්ට් එක ගහගන්න නම් මෙහෙම පොඩ එළිය තිබ්බනම් ඊට පස්සේ ඔහොම දාගොත් ඕකත් මේකේ දැන් කඳුළු නැහැ මෙහෙම වගේ වදින්න ඔව් එහෙම කර. මේ විදිහට තමයි අපි වැඩ කරගෙන යන්නේ. මේ දිග මේ ආය බාලා නෑනේ නිකන් පැටලිලා තියන්නේ. එහා පැත්තේ චුට්ටක් කරලා ඒවත් වන්නද මෙහා. පයින් අතු
ඒක ලයිට් එකක්. හදිස්සියට වටනවා. ඇති. Supiria. පිලෑස්ති බාබිකියු දාන්න රව චාකෝල් කැට 5ක් විතර තමයි අරගෙන ආවා. චාකෝල් ටික දාන්න. මොනවද අද රැයට හදන්නේ? අද රැය කෑම තියෙන්නේ චිකන් බාබකියු තියෙනවා. එතකොට චීස් කොත්තු තියෙනවා. ආයි වෙන මොනවද නේද ඉතින්? මේ වගේ කඳවුරු භූමියක වෙන රාජ භෝජනෝ. එහෙනම් වැඩේ කරගෙන යනකම් ඉස්සරහට මම අප්ඩේට් එකක් දෙන්න. හරි චාකෝල් කැටරි අපි හදාගත්ත ලිපෙන්ම තියෙනවා. ඒක තමයි කැම්පින් ගිහිල්ලා චාකෝල් පත්තු කරගන්න තියෙන ලේසිම ක්‍රමය. ස්ටාර්ටර්ස් එහෙම තිබ්බට ස්ටාර්ටර්ස් වලින් පත්තු ගන්න හරි අමාරුයි. මේ විදිහට දාලා තිබ්බාම ඊට 5ක් 10ක් 30ක්දී ඕක එනවා ගන්න. ඉතින් චාකෝල් රෙඩි වෙනවා. ඒක හිට කරන්න ඕනේ. ගත්තා. නෙට් එක උඩින් තිබ්බා. රෙඩි. දැන් අඩු චාකෝල් විතරයි. චාකෝල් දාන්න. අත විච්චුනොත් තමයි වැඩේ තියෙන්නේ. හරි අපි චාකෝල් ටිකක් දාගත්තා පිල් එකට. දැන් තියෙන ෂේප් එකේ බාබිකියු එක පටන් ගන්නද? මේක තියෙනවා චිකන් තියෙනවා මැරිනේට් කරලා. මේ ඉතුරු ඒවා නම් ලුණු බිත්තර එහෙම නම් අපේ චීස් කොත්තුවට. එහෙනම් බාබිකියු දාද්දි ආයෙ හම්බෙන්න. චිකන් උත් දාගත්තා ග්‍රිල් එකට. දැන් තියෙන්නේ චීස් කොත්තු වැඩේ තමයි.
සසිකුමාර පැත්තේ චීස් කොතු වැඩේ බාබිකියු වැඩේ බලනවා අපි දෙන්න වඩු ටික ටෙන්ට් එක ඇතුළේ දාන්නම් කියලා තමයි බැලුවේ. ඔක්කොම ටික අරන් ගිහලා ටෙන්ට් එකට දැම්මම ලේසි නැත්තම් ඈ බෝවේදී අමාරුයි. තියෙනවා සෑමන්නේ ලොකු බෑක්පැක් ටිකක් තියෙන්නේ. ෂේප් එක අපි දාගමු ඇතුළට. අද 4% ටෙන්ට් එකක් අරන් ආවේ. 3 දෙනා ඉන්නේ. එන්න අවුලක් නැහැ. දැන් තියෙනවා වතුර 3 ලීටර් 5ක් තමයි අරන් ආවේ. මෙන්නකින් දෙක ෂේප් එකයි. Next one. බාබිකියුවත් මෙතන යනවා ෂේප් එකේ. අපි චීස් කොත්තුර කපා ගත්තා. එළවලු ටික. මෙතන තියෙනවා ලීක්ස්. තක්කාලි දෙනවා අය ලොකු ලුණු තියෙනවා. දැන් චීස් කොත්තු වැඩේත් පටන් ගන්න කියලා මේ හුලන් තියෙන සෑහෙන්න ඉන්න පොඩ්ඩක්. දීපාවුල ගන්න තියාගන්න එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. කරින් සාවේ කොහොමද මේක ඉස්සරහට ඔව් මේන්න කරන්නේ අවුලක් නැහැ අඩි වැටෙනවා බල්ලේ නම් තේරෙනවා වගේ තියෙනවා ඔක මං කියන්නේද තේරෙලාම තියපම ඉතින් ඉතලා තේරෙන්න දෙයක් නැහැ නේ ඊට පස්සේ පාගම පුළුවන් නේනකම ඕනේ මේක මදි කියලා මට හිතෙනවා අරින්නේ කොහොමද? ඈ? අරින්නේ කොහොමද? අපිටලාදී මොකද කරා හරිද? ටෙක්නොලොජියා දැන් මේ එක්ස් ගන්න ඕනේ නේද? මට සිරිනවා මම දාන්නේ වැඩේ චුට්ටක් ඉදන්නේ
කාට්ටක් අතට අපි කරේ කියලා මම මේ කල්පනා කරන්නේ. මේ දෙන්න. ඕව. සතියේ දාන්න රෙදි ගෑල්ලක්වත් නැහැ කිව්වා. ප්ලේන් සුර තියලා ප්ලේස් උතිලා. ඒක ඊට පස්සේ මගේ 10 දනවා ගෙදර එනවා. අත පිහද ගන්න අපි. චීස් කොත්තු වැඩ එරීගෙන යනවා. කොහොමේ නඩේ ගුර ඇතුලේ වස්. නඩේ ගුර? මේ පිස්සු ගල. අපි ගියත් වෙනවා වැඩේ. Hello, good morning. ඉතින් ඊයේ ඔයාලට මට පෙන්වන්න බැරුණා අපි කෑම හදපේවා නම් මොකුත් පෙන්වන්න බැරුණා. ඊයේ අපි ට්‍රිප් එකේ හිටියොත් ඉඳන් අපි එහෙම කාලා බීලා නිදාගත්තා. අපි දැන් 6:10ට විතර ඇති වෙලාව. අපි කට්ටිය එහා පැත්තේ වතුරක් මුණු කරලා කෝපයක් බොන්න. මං ආවා මේ පැත්තට බලන්න මේ පැත්තට එන ලස්සනට පේනවා. මේ අර පැත්තෙන් අතන ඉර පේනවා. මේ පැත්ත මේ විදිහට තමයි ලස්සන තියෙන. අපි මුලින් හිතුවේ මෙතන කැම්ප් එක සෙටප් කරනවා කියලා. මෙන්න මෙතන වගේ වුණාට ගස් වලින් එහෙම පොඩ්ඩක් බාධා හින්දා අපි වැඩේ අතහැරියා. ඔයාලට වෙනනම් තව දෙයක් තියෙනවා. මේ අපේ මිනිස්සුන්ගේ වැඩ. බෝතල් කුඩු කරලා දාලා ගිහිල්ලා ඉතින් මේ වගේ තැන් වලට ඇවිල්ලා මේ වගේ දේවල් කරන්න එපා ඉතින්. මොකද තමන් අරන් දෙන දේවල් ඒ විදිහටම අරන් යන්න මතක විතරක් ඉතුරු කරලා. එහෙනම් අපි බලමු අර පැත්තට ගිහිල්ලා අපි කට්ටිය මොකද ගන්න කියලා. අපි දැන් තේ එකක් දීලා ඉවරයි. බැලුවොත් ඔයාලට දැන්නම් පේන හැටි හොඳට view එක එහෙම තියෙනවා. වටේම මේ පැත්තෙත් මේ තියෙනවා මම ඔයාලට පෙන්නන්නම්. ඒකවත් දන්නේ අන්න අතන තියෙනවා පීක් එකක්. අපි බලමු කොහමද ඒකට යන්නේ. අපි දැන් කතා වුණා ඊළඟට මේ පීක් එකට යන්න බලමු. පාරක් හොයන්න නැතුව දන්නේ ඉස්සර කන්න. අර එහෙත් තියෙනවා මාර ලස්සන ටිකක් අර ගස් ටිකක් එන දින්. ඊටත් ලස්සන. ඔය ටිකේ දවසක යමු මාත් එක්ක වටයක් දාන්න. අපේ කට්ටිය ගියා රෙහෙට අපි ගිහින් බලමු මේ පැත්ත. මේ කට්ටිය පැල්ලෑ පැත්තේ ඉන්නේ. මොනවද එන්නේ ලස්සන කොහොමද කියලා. මේ පැත්තෙන් බැලුවොත් පේනවා ලුණුවත්ත ටවුන් එකේ සයිඩ් එක අපිට පේන්නේ. මේ පැත්තෙන් පේන්නේ ඊටිය තමයි. වටේටම පේනවා මේ ටික නම් කොයිද කියලා හිතා ගන්න අමාරුයි. අපි බලමු කර පැත්තට වටයක් දාන්න. මතනම කැමරා සෙට් කරලා කට්ටිය මේ ගිහින් ට්‍රයිපොඩ් උයි බලමු.
ඉන්න ඉස්සරහ. දිනදාට good morning. කොහොමද එක්ස්පීරියන්ස් එක? එක්ස්පීරියන්ස් එක හොඳයි. මේ පොඩි අවුලකට තිබ්බේ ඉතින් මේ උලක ටිකක් ඔව් හුලම් පොඩ්ඩක් සැරුණානේ. තමයි කේස් එක ආවේ. අපිට වෙන කෑම් කරන තැනක් තිබෙත් නැහැ. ඒ හින්දා පොඩ්ඩක් කේස් එක. මෙතන අර දෙකක් තුනක් තිබ්බ නිසා පොඩි සේෆ්ටි එකක් තිබුණා. ඔව් අපි ගැහුවෙත් මෙහෙම තැනක ටිකක් ෂේප් එතන තමයි ගහන්න කියලා තැනක් තිබ්බේ අපිට.